guys, we are Chef and Shans and welcome back to our channel. ඉතින් අද අපිත් එක්ක යමු ඩොලරාමා එකට ස්නෝ ස්ටෝම් එකක් මැද්දේ. අතරම අපිට උදෙන්ම වෙදර් ඇලර්ට්ස් වල ආවා හෙට ස්නෝ ස්ටෝම් එකක් කියලා. but දැන් පොඩ්ඩක් දවල් වෙද්දී අඩු වේගෙන එනවා. so we wanted to step out. ඉතින් ඩොලරාමා කියන්නේ මගේ මොනවාද retail therapy කරන්න පුළුවන් one of the favorite place. ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ මට අවශ්‍ය බේසික්ම දේවල් ටිකක් ගන්න. ඉතින් ලොකු බෑග් එකකුත් අරගෙන මම ඉතින් ඩොලරාමා එකට යන්නේ අවශ්‍ය ඒවායි අවශ්‍ය නැති ඒවායි හැමදේම ගන්න බලාගෙන. ඔයාලා ඩොලරාමා එක ගැන already දන්නවත් ඇති. but දන්නේ නැති අයටත් එක්ක මම කියන්නේ මේකේ price range එක start කරන්නේ ඇත්තටම $1 ඉඳලා up to $5 වෙනකම්. ඉතින් මේ තියෙන හැම දෙම ගෙදරට අවශ්‍ය ඒවා, beauty supplies, cleaning items, ඒ වගේම gardening වලට ඕන ඒවා, pets ලට ඕන දේවල් හැම දෙම ඩොලරාමා එකේ තියෙනවා. මම ගොඩක් වෙලාවට ස්ට්‍රෙස් රිලීව් කරගන්නත් යන්නේ ඩොලරාමා එකට. ඇත්තටම මේකේ නැති දෙයක් නැහැ. අපි ගොඩක් වෙලාවට පාටිස් එහෙම ප්ලෑන් කරද්දී අවශ්‍ය හැම පාටි අයිටම් එකක්ම ගොඩක් වෙලාවට ඩොලරාමා එකෙන් තමයි ගන්නෙ. ඒ වගේම තමයි මේ රටට අලුතෙන් එන කෙනෙක් අනිවාර්යයෙන්ම ගෙදරට අවශ්‍ය බඩු ගද්දී පටන් ගන්න අයිටම්ස් එකතු කරගන්න ඩොලරාමා එකෙන්. ඒක හැමෝම දන්න දෙයක්. රාමා එකට අමතරව ඩොලර් ට්‍රී කියලා ස්ටෝර්ස් උත් මෙහෙ තියෙනවා. අපි ඒකට දවසකට යමු. දෙකේම තියෙන්නේ එකම ජාති items but maybe කියන්නේ price range එකයි ඒ වගේම varieties වලින් ඒක වෙනස් වෙන්න පුළුවන්. And the best part about Dollarama is අවුරුද්දක් පුරාවට එන හැම සීසන් එකකටම හැම ෆෙස්ටිවල් එකකටම හරියන්න I think 1 month ahead වගේ එයාලා දේවල් දානවා. දැන් ක්‍රිස්මස් ලං වෙද්දී ක්‍රිස්මස් වලට වෙනම අයල් එකක් තියෙනවා. ෆෝල් සීසන් එකේ ෆෝල් අයිටම්ස් වලට වෙනම අයල් එකක් තියෙනවා. ඊස්ටර් වලට වෙනම. මේ විදිහට තමයි ඩොලරාමා ඒ ෆෙස්ටිවල්ස් අනුව වෙනස් වෙන්නේ. If you're wondering about the quality of the products, ඩොලරාමා එකේ glassware වගේ දේවල් නම් මං හිතන්නේ not too bad. ඒගොල්ලන්ගේ කියන්නේ හරිම හොඳ quality items තියෙනවා. ඇත්තටම ලොකු වෙනසක් නැහැ. Walmart ඒ වගේම අනිත් places වල වගේම තමයි එකම මේ බ්‍රෑන්ඩ්ස් ටික තියෙන්නේ. හැබැයි පොඩ්ඩක් විතර price එක ඩොලරාමා එකේ අඩුයි. වින්ටර් සීසන් එක ඉවරුනාම අපි ආය යන්නේ ස්ප්‍රින්ග් වලට. ඒක හින්දා මට ලොකු ආසාවක් තියෙනවා පුංචි දේවල් grow කරන්න පටන් ගන්න ස්ප්‍රින්ග් සීසන් එකේ, සමර් සීසන් එකේ. ඉතින් ඒකට තමයි අපි දෙන්න මේ බලන්නේ. දැනටමත් I have already started that. මම වීඩියෝ එකේ ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් මේ අයිල් එකේ ඔයගලන්ට පේන්නේ ඊස්ටර් වලට එහා පැත්ත අයිල් එකේ හැමදේම තිබ්බ ඊස්ටර් වලට හරියන දේවල්. and මේ තියෙන්නේ යාළගේ කියන්නේ beauty and pharmaceutical items තියෙන අයිල් එක. මම නම් ඩොලරාමා එකට once a week වගේ visit කරනවා කොහොමද මොකක් හරි හේතුවක් තියෙනවා මට ඩොලරාමා යන්න. ඉතින් එහෙම ගියාම ඉතින් අර පිස්සු හැදිලා වගේ පැය ගණන් මට ඉන්න පුළුවන් ඒකේ. අතරම ඩොලරාමා එකේ සමහර වෙලාවට තියෙන items හරිම useful දේවල් තියෙනවා. දැන් මට මතකයි මම ලංකාවේ ඉඳලා එද්දී මට ඕන වුණා අර මේ පුංචි වහන් ගෙඩිය ලී වලින් තියෙන්නේ අපිකෝ එකකින් තමයි මම ගත්තේ එන්න කලින්. ඒක අරන් එන්න. හැබැයි මට ඒ වෙලාවේ ශාම්ස් කිව්වා
we can easily find it කියලා. ඉතින් Dollarama එකේ ඒ පුංචි වංගෙඩියක් තිබ්බා. ඉතින් ඒ වගේ baking වගේ දේවල් මේ වගේ soaps වුණත් එක varieties තියෙනවා. ගොඩක් දන්න brands තමයි තියෙන්නේ. ඒ වගේම pet items ඒ වගේ හැමදේම තියෙනවා. මේ තියෙන අර මං කියපු වංගෙඩිය මොකද ලංකාවෙන් ගෙනාපු එක කැඩුනා, so we had to buy another one. pets ලටත් pet food වගේම toys හැමදේටම වෙනුම අය එකක් තියෙනවා. මේ තියෙන pet foods varieties ටිකක්. ඒත් එක්කම තමයි තව වෙනම section එකක් තියෙනවා pets ලට අවශ්‍ය soft toys එහෙමත් තියෙනවා. and මේ තියෙන්නේ මම කිව්ව විදිහට cleaning products මේක අපේ තිබ්බද ගෙදර ඉවරද kitchen එකද sponges වගේ දේවල්. මේවා නම් Walmart ඒ වගේම අනිත් places වල තියෙන same brand same thing. it just පොඩි difference එකක් තමයි price range එකේ තියෙන්නේ. ඒත් එක්ක මේ පැත්තේ ziploc bags ඒ වගේම parchment papers foil ඒ වගේම cling film ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. මෙතන තියෙනවා baking වලට අවශ්‍ය හැම දේම. මගේ කාප් එක නම් දැන් just පිරලා තියෙනවා. also මෙතන වෙනම පොඩි section එකක් තියෙනවා plastic flowers වලට. මම මාර ආසයි flowers වලට. ඉතින් මට එතනට ගියාම ඊට වඩා දෙයක් නැහැ. මම එක එක කාලෙට එක එක plastic flowers අරගෙන ඇවිල්ලා ගෙදර ලස්සන කරනවා ඒවා වලින්. මෙතන තියෙන්නේ food items. ඉතින් cereal ಜಾති ඒ වගේම sweets ಜಾති එක එක beverages ඒ වගේම එක එක snacks nuts ඕනම දෙයක් මේ දෙපැත්තෙම තියෙනවා. Doritos ඒත් එක්කම Cheetos වගේ දේවලුත් මෙතනින් ගන්න පුළුවන්. මෙහි ගොඩක් අය කියනවා Dollarama එකෙන් කැම ගන්න එපා කියලා. I don't know the reason but it's just the same thing as I know. මේ ස්ලිපර්ස් එහෙම ඇත්තටම $2.75 ඒ වගේ ගණන් වලට තියෙන්නේ. ඇත්තටම මාරම affordable. at least one time use එකට වුණත් ගන්න පුළුවන් දේවල් මෙතන හරිම affordable. and මේ තියෙන්නේ පොඩි අයගේ toy section එක. මෙතනට ගිය පොඩි එක්කෙනෙක් නම් ලේසියෙන් ඒ අයල් එකෙන් එළියට එන්නේ නැහැ. ඉතින් hot wheels ඒ වගේම එක එක අනිත් board games වගේම අනිත් soft toys හැමදේම මෙතන තියෙනවා. අනිත් shops වගේම Dollarama එකේ ගොඩක් වෙලාවට self checkout උත් තියෙනවා cashiers වලට අමතරව. but අපි මේ ආපු Dollarama එකේ self checkout තිබ්බේ නෑ. so අපි කොහොම හරි items ටික cashier through pay කරලා දැන් ගෙදර යන ගමන් ඉන්නේ. ඉතින් මේ විදිහට තමයි අපේ පුංචිම පුංචි Dollarama shopping vlog එක ඉවර වෙන්නේ. We just wanted to share this with you. මේක අපේ especially මගේ weekly routine එකක්. So thank you for watching this vlog. I hope you guys enjoyed. Bye now.